ලංකාවේ තෙල් නිදි තියෙනව නම් ඇයි අපි තාමත් මේ තෙල් පෝලිම් වල දුක් විඳින්නේ? ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේක. අපි බලමු මේකේ ඇත්ත නැත්ත. සමහර විට මේක බලන කෙනෙක් වුණත් ඉන්නේ තෙල් පෝලිමක වෙන්න පුළුවන්. ඉතින් මේ தত্ত্বය පිටිපස්සේ තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න එක ගොඩක් වැදගත්. පුදුම හිතෙන කාරණේ තමයි ලංකාව අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් තිස්සේ තෙල් හොයනවා කියන එක. ඒ විතරක් නෙවෙයි මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ස්වභාවික වායු නිදි තියෙනවා කියලා දැනටමත් හොයාගෙනත් ඉවරයි. හරි, එහෙනම් අපි මුලින්ම බලමු දශක ගාණක් තිස්සේ සිද්ධ වෙන මේ සැඟවුණු ධනයේ නැත්තම් ලංකාවේ කළු රත්තරන් හොයන කතාව මොකක්ද කියලා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. 1960 ගණන් වල ඉඳන්ම මේ උත්සාහයන් තිබුණා. ඊට පස්සේ ලොකු නිහඬියාවකින් පස්සේ 2000 අවුරුද්දේදී ආයමත් මේ ගවේෂණ වැඩ පටන් ගත්තා. 2007 වෙනකොට ලෝකෙටම ආරාධනා කරලා 2008 දී මන්නාරම් ද්‍රෝණියේ තෙල් කෙනීම් නිල වශයෙන්ම ආරම්භ කළා. මෙන්න මේ ගමනේ තීරණාත්මකම අවස්ථාව එළඹෙන්නේ 2011 අවුරුද්දේදී. ඔව්, එතනදී තමයි මේ වැදගත්ම දේ සිද්ධ වුණේ. 2011 දී ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හයිඩ්‍රෝකාබන් නිදි හොයාගත්තා. ඩොරාඩෝ සහ බැරකුඩා කියලා ප්‍රධාන ස්වභාවික වායු නිදි දෙකක්ම තහවුරු කරගන්න පුරුවන් වුණා. පර්යේෂණ වලින් කියවෙන්නේ මේ ප්‍රදේශයේ තෙල් බැරල් බිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ වටිනාකම කොච්චරද? සමහර වාර්තා කියන විදිහට මේ සම්පත්වල වටිනාකම ඩොලර් බිලියන 100කටත් වඩා වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලිවම පේනවා ලංකාව කියන්නේ සම්පත් නැති රටක් නෙවෙයි කියලා. හොඳයි. එහෙනම් හැමෝටම එන ප්‍රශ්නේ තමයි ඇයි මේක ප්‍රමාද වෙන්නේ? මේ සම්පත් ගොඩ ගන්න තියෙන සංකීර්ණ බාධක මොනවද? ඇත්තටම මේකට බලපාන ප්‍රධාන බාධක 4ක් තියෙනවා. එකක් තමයි අති විශාල වියදම. ඊළඟට ලෝක වෙළඳපොලේ මිල ගණන්, ඒ වගේම දේශපාලනික සහ තාක්ෂණික සංකීර්ණතා සහ මේ වැඩේට යන ලොකු කාලය. අපි වියදම ගැන බැලුවොත් එක තෙල් නිදිය දියුණු කරන්නම ඩොලර් බිලියනයකට වඩා යනවා. හිතන්නකෝ ගැඹුරු මුහුදේ කැණීම් කරන එක, නල පද්ධති හදන එක, පිරිපහදු හදන එක කොච්චර වියදම්කාරීද කියලා. මෙතනදී ආර්ථික පැත්ත ගොඩක් වැදගත්. සරලවම කිව්වොත් තෙල් පොළවෙන් ගන්න යන වියදම ලෝක වෙළඳපොලේ විකුණන මිලට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකෙන් රටට ලාභයක් නෑ, පාඩුයි. ඒ වගේම මේ වගේ දැවැන්ත වැඩකට අපිට විදේශ ආයෝජන ඕන, අලුත්ම තාක්ෂණය ඕන. ඉතින් එතනදී ඇතිවෙන සංකීර්ණ ගිවිසුම් සහ දේශපාලන බලපෑම් නිසා මේ වැඩේ ගොඩක් පරක් වෙන්න පුළුවන්. තවත් දෙයක් මතක තියාගන්න ඕන, අපි අද මේ වැඩේ පටන් ගත්තත් අපිට පාවිච්චි කරන්න පුළුවන් තෙල් ටිකක් ගන්න අවුරුදු 5ක් 10ක්වත් යනවා. ඒ කියන්නේ මේක දැනට තියෙන අර්බුදයට ඉක්මන් විසඳුමක් නෙවෙයි. දැන් අපි පොඩ්ඩක් ලෝකෙ දිහා බලමු. සම්පත් තියෙන එක ගැන අපිට අනතුරු වගවන හොඳම කතාවක් තමයි වෙනිසුවෙලාවෙන් එන්නේ. මේකට තමයි කියන්නේ සම්පත් සාපය කියලා. බලන්න මේ වෙනස. කාරණය වෙනිසුලාව කියන්නේ ලෝකේ ලොකුම තෙල් සංචිතයේ තියෙන රට. හැබැයි යථාර්ථය ඒ රට අද ආර්ථික වශයෙන් කඩා වැටිලා දරිද්‍රතාවයෙන් සහ අස්ථාවරත්වයෙන් පීඩා විඳිනවා. ඉතින් වෙනිසුවෙලාවෙන් අපිට ගන්න දෙන පාඩම පැහැදිලි. සම්පත් තිබිලා වැඩක් නැහැ. ඒව හරියට කළමනාකරණය කරේ නැත්තම් දූෂණය සහ තෙල් ආදායම මතම යැපීම තමයි ඒ රට විනාශයට ගෙනිච්චේ. එහෙනම් ලංකාවට තියෙන සැබෑම අභියෝගය මොකක්ද? ඒක තෙල් හොයාගන්න එකටත් වඩා එහා ගිය දෙයක්. ඒ තමයි වගකීමෙන් වැඩ කරන්න එක. අපි හැමෝම තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි තෙල් කියන්නේ මැජික් එකක් නෙවෙයි. එක රැයකින් අපේ ප්‍රශ්න ඔක්කොම විසඳන්නේ නැහැ. ඒ නිසා අපි අහන්න ඕනේ වැදගත්ම ප්‍රශ්න ටික තමයි මේ. මේ සම්පත් පාවිච්චි කරන්නේ කොහොමද? මේවා පාලනය කරන්නේ කවුද? සහ මේකෙන් ලැබෙන ලාභය ඇත්තටම රටේ මිනිස්සුන්ට යනවද? ඉතින් අවසාන වශයෙන් අපිටම හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේක. ඔව්, ලංකාවේ තෙල් තියෙන්න පුළුවන්. හැබැයි ඒ සම්පත් බුද්ධිමත්ව සහ වගකීමෙන් පාවිච්චි කරන જાතියක් විදිහක අපි සූදානම්ද? නැත්නම් මේකත් ඉතිහාසයේ තවත් එක මගහැරුණු අවස්ථාවක් විතරක් වෙයිද?